අයියා කෙනෙකුයි නංගි කෙනෙකුයි ඉන්නවලු. දැන් අයියා ඒගොල්ලන් පවුල වෙනුවෙන් සෑහෙන්න මහන්සි වෙලා වැඩට ගිහිල්ලා දැන් බස් දෙක තුනක හතරක පහක වැඩ ඇරලා ඇවිල්ලා දැන් සෑහෙන්න මහන්සි වෙනවලු දැන් පවුල වෙනුවෙන්. දැන් මේ නංගිලාට උගන්වන්න කරන්න ඒවලට සෑහෙන්න මහන්සි වෙනවලු. නංගිත් කල්පනා කරලා බැලුවලු දැන් මාත් අයියා වෙනුවෙන් මොන හරි කරන්න එපා. මම මේ දැන් ඉඳ රෙස්ට් එකේ දැන් හොඳට කාලා වීලා පාඩම් වැඩ ඉස්කෝලේ ගිහිල්ලා පාඩම් වැඩ කරගෙන ඉන්නවනේ. දැන් අයියා වෙනුවෙන් මාත් මොන හරි කරන්න ඕන කියලා. ඉතින් දැන් අයියා වැඩ ඇරලා දවසක් එනවලු දැන්. රෑ 8ට විතරලු එන්නේ දැන්. රෑ වෙලා බස් වල වැඩ ගිහිල්ලා දැන් රෑ 8ට විතර වැඩ ඇරලා එනවලු. එද්දි නංගි පොත මේ සාමාන්‍ය අපි පොතක් පාඩම් ගන්න මෙහෙම තියාගන්නේ. නංගි පොත පාඩම් කරනකොට ටිකක් පිටිපස්සෙන් වගේ තියාන බෙල්ල කඩාගෙන වගේ දැන් පාඩම් කරනවා. දැන් අයියාට දැන් මාර අප්සෙට් එක. අයියා ඇහුවලු ඇයි මේ නංගි මේ මෙච්චර අමාරුවෙන් පාඩම් කරන්නේ කියලා. ඊට පස්සේ නංගි ගෝලු අයියාත් ඉතින් අපේ පවුල වෙනුවෙන් සෑහෙන්න අමාරු වෙන්නේ මේ සල්ලි ටිකක් හම්බ කරලා අපි උගන්වන්නේ ඔක්කොම කරන්නේ. ඒකින්ද මාත් අමාරුවෙන් පාඩම් කරන්න තීරණය කරා අයියේ කිව්වා.